හෙලෝ හරි 27 කට්ටියගේ එතකොට ඝනත්වය සම්බන්ධ ගණන් ටික හදාගෙන යන්නේ. ඒකේ මම හිතන්නේ ඔය 20 එහෙම අපි හැදුවා. දැන් 21 ඉතින් තියෙන්නේ. ඝනත්වය ඝන මීටරයට කිලෝග්‍රෑම් 900ක් වන අයිස් කුට්ටියක් තුළ කාසියක් ඇති විට එම අයිස් කුට්ටිය ජලය තුළ මුළුමනින්ම ගිලී පාවේ කියලා දීලා තියෙනවා. ඒකත් අපි හදලා තියෙන්නේ. මම ප්‍රකාශනයේ විතරක් ඇප්ලයි කරන්නම්. එතකොට අයිස් කුට්ටියේ කාසියයි එකතු වෙලා ජලය තුළ ගිලී පාවෙනවා කියන්නේ දෙන්නගේ සපල ඝනත්වයේ ජලයේ ඝනත්වයට සමාන වෙලානේ. එහෙනම් සපල ඝනත්වය කියලා එන්න ඕනේ මට කීයද? 1000ක් තමයි සපල ඝනත්වය කියලා එන්න ඕනේ. සමානයි පාඩේක ලියන්න පුළුවන් මුළු ස්කන්ධය බෙදීම මුළු පරිමාව කියලා. අපෙන් අහලා තියෙන්නේ අයිස් වල පරිමාව හා කාසියේ පරිමාව අතර අනුපාතයනේ. එතකොට සපල ඝනත්වය සමානයි මුළු ස්කන්ධය බෙදීම මුළු පරිමාව m1 ධන m2 බෙදීම v1 ධන v2. පරිමාව කියන එක තියන්න මොකද අපි අන්තිමට අහලා තියෙන්නේ පරිමාත්‍ර අනුපාතයනේ. හැබැයි ස්කන්ධය කියන එකට වඩා ආදේශ කරන්න වෙනවා වෙන කෙනෙක්ව. අවදාන ස්කන්ධය කියන්නේ ඝනත්වයතාවක් පරිමාව. එහෙනම් අයිස් වල ස්කන්ධ වෙනට ආදේශ කරන අයිස් වල ඝනත්වයතාවක් අයිස් වල පරිමාව. ඊට පස්සේ කාසී ස්කන්ධ වෙනට ආදේශ කරන කාසී ඝනත්වයතාවක් කාසී පරිමාව. මෙතනට ආදේශ වෙන්න ඕනේ 900යි v අයිස් ධන 1600යි v කාසී බෙදීම v අයිස් ධන v කාසී. ඔබ සුළු කරගන්න පුළුවන් කියලා මම හිතනවා. එහා පැත්තේ 1000නේ තියෙන්නේ. ඔතනින් වඩ පුළුවන් v අයිස් බෙදීම v කාසී කියන බෙදීම සඳහා වැලියු එකක් ලබා ගන්න. 21 වෙනි ගානත් එතකොට හරි. ඊළඟට 22 ඉස්සරහට තියෙන ගානක් මෙතන 23ක් පුළුවන්. කුහරයක් සහිත ලෝහක බැල්ලක් සහිත ජලය තුළ සම්පූර්ණයෙන් ගිලී පාවේ. කුහරය තුළ කිසිවක් අඩංගු නොවන අතර ලෝහයේ ඝනත්වය 2400 ලු, ජලයේ ඝනත්වය 1000 ලු, කුහරයේ පරිමාව සහ ලෝහක බැල්ලේ පරිමාවට දරන අනුපාතය. ඉතින් එතනක් දෙන්න ගිලී පා වෙනවා කියන සපල ඝනත්වය ජලයේ ඝනත්වයට සමාන වෙලා ජලයේ ඝනත්වය කීයද? 1000යි. මුළු ස්කන්ධය ගද්දී ලෝහයට විතරයි ස්කන්ධයක් තියෙන කුහරයේ ස්කන්ධය කීයද? 0යි. ලෝහයේ ස්කන්ධය ලියන්න පුළුවන් එයාගේ ඝනත්වය වතාවක් එයාගේ පරිමාව. ඉතින් 2400 වතාවක් එයාගේ පරිමාව අපි v ලෝහ කියලා ගමු. අපෙන් අහලා තියෙනෙත් එතකොට කුහරයේ පරිමාව ලෝහක බැල්ලේ පරිමාවට දරන අනුපාතයනේ. මං හිතන්නේ මුළු පරිමාවට දරන අනුපාතය තමයි අහන්නේ නේ. කුහරයේ පරිමාව ලෝහක බැල්ලේ පරිමාවට. ඒ කියන්නේ මුළු පරිමාවට සාපේක්ෂව කුහරයේ පරිමාව තමයි අහලා තියෙන්නේ. එහෙනම් වඩා හොඳයි guys. මෙතන v ලෝහ කියන කෙනා වෙනුවට ඒ කියන්නේ ලෝහයේ පරිමාව අපිට වැඩක් නැහැනේ. අපිට ඕනේ මුළු පරිමාවයි කුහරයේ පරිමාවයි විතරනේ. එහෙනම් ලෝහයේ පරිමාව ලියා ගන්න v මුළු ඍණ v කුහර කියලා. හරි නේද? අපෙන් අහලා තියෙන කුහරයේ පරිමාව මුළු පරිමාවට සාපේක්ෂව නේ. ඒක නිසා ලෝහයේ පරිමාව කියලා එකක් ගන්න එපා. v මුළුගෙන් v කුහර අඩු කරන්න. ඉතින් එතකොට ලැබෙන්නේ ලෝහයේ පරිමාව තමයි. බෙදීම පල්ලෙහාට දාන්න v මුළු. ඔච්චරයි කරන්න තියෙන්නේ. ඕක සුළු කළාට අනුපාතයක් නැහැලා තියෙන්නේ. එතකොට v කුහර බෙදීම v මුළු හොයන්න තියෙන්නේ. v කුහරක් තියෙනවා මේ ප්‍රකාශනයේ v මුළුත් තියෙනවා. ඒ දෙන්නගේ බෙදීම කියන එක ගන්න විදිහට මේක සුළු කරා නම් වැඩේ ගොඩ. ඔය try කරන්න. මේ සුළු කිරීම පැත්තෙන් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලා අහන්න මම ඒ ටිකත් කියලා දෙන්නම්. ඊට පස්සේ 26 වෙනි ගානට එන්න. 26 වෙනි ගාන. අපි කතා කරා උඩුකුරු තෙරපම ලියන්න වල ප්‍රධාන ආකාර තුනක් තියෙනවානේ. එකක් වස්තුවේ පහළින් සහ ඉහළින් ඇතිවන බල අන්තරය ඇසුරෙන් ලියන්න පුළුවන්. උඩ F1 නම් පහළින් ඇතිවන බල F2 නම් F2 වැඩිනේ. එහෙනම් උඩුකුරු තෙරපම ලියන්න පුළුවන් ආට F2 ඍණ F1 කියලා. අනිත් විදිය තමයි U සමානයි කවුරු කියලා ලියන්න පුළුවන්ද? V ρ G කියලා ලියන්න පුළුවන්. අනිත් විදිය තමයි ඉතුරු නියමයට අනුව වෙනත් බාහිර බල මුකුත් නැත්තම් U සමානයි mg කියලා ලියන්නත් පුළුවන්. එතකොට මෙතනදී අපි ගාන හදන්නේ ඔකේ පළවෙනි ක්‍රමය භාවිතා කරලා ටික අයින් කරගන්නම්. පළවෙනි ක්‍රමයට අදාළව ලී වලින් තැනූ ඝන අර්ධ ගෝලාකාර වස්තුවක් ඉහළින් තෙරපීමේ යන්තම් ද්‍රවයක ගිල්ව ඇති අවස්ථාවක් රූපය දැක්වේ. F1 F2 යන පිළිවෙලින් වක්‍ර පෘෂ්ඨය හා තල පෘෂ්ඨය මත ක්‍රියා කරන ද්‍රවස්ථිතික පීඩන බලන F1 F2 F1 බෙදීම F2 ගේ අගය. එතකොට F1 කියන්නේ වක්‍ර පෘෂ්ඨය මත ඇතිවන බලය. හරි නේද? F1 නෝ වක්‍ර පෘෂ්ඨය හා තල පෘෂ්ඨයනේ. එතකොට මෙයා F1 කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ පහළ පෘෂ්ඨය මත ඇති වෙන එක්කෙනා මට
F2 කියලා ගන්න පුළුවන්. අපෙන් අහලා තියෙන්නේ ඔය F1 හා F2 අතර අනුපාතය තමයි අහලා තියෙන්නේ. වක්‍ර පෘෂ්ඨය හා පහළ තල පෘෂ්ඨය අතර ඇති වෙන බලයන් අතර අනුපාතය. හොඳට බලන්න මම මේක හදන විදිය. මට උඩුකුරු තෙරපුම U කියන එක කියලා ලියන්න පුළුවන් එක විදිහක් තමයි V rho G කියලා. හරිනේ. V rho G දාන්න පුළුවන්. ගිලුණු පරිමාව ඝන ගෝලයක් නම් පරිමාව 3 2යි pi r ඝනය ඝනත්වය rho කියලා ගන්න පුළුවන්. වතාවක් G. එහෙනම් ওই විදිහට මට ලියා ගන්න පුළුවන් මෙයාගේ උඩුකුරු තෙරපුම එක ආකාරයකට. ඊට පස්සේ උඩුකුරු තෙරපුම මට තවත් විදිහකට ලියන්න පුළුවන් උඩින් සහ පහළින් ඇති වෙන බලවල අන්තරය කියලා. නම් U සමානයි පහළ බලය F2 නේ. නම් F2 ඍණ F1 කියලා ලියන්නත් පුළුවන්. කිසි අවුලක් නැහැ. U සමානයි V rho G කියලා ලියන්නත් පුළුවන්. ඊට පස්සේ U සමානයි F2 ඍණ F1 කියලා ලියන්නත් පුළුවන්. ඕකෙන් F2 කියන්නේ පහළ ඇති වෙන බලයනේ. F2 කියන එක කෙනාට ලියන්න පුළුවන් ඒ හරිය පීඩනයේ වතාවක් ඒ හරිය පරිමාව කියලා. මොකද පීඩනයක් නිසා ඇති වෙන බලයක් ලියන්න පුළුවන් නේ. P සමාන F බෙදීම A නම් F සමානයි PA කියලා. ඒතර ඒ හරිය පීඩනය ගද්දී වලට තේරෙනවා වායුගෝලීය පීඩනය සලකන්නේ නැත්නම් ඒ හරිය තියෙන පීඩනය බිඳුව ධන H rho G කියලා ලියන්න පුළුවන්. එතනට තියෙන ගැඹුර කියන්නේ මෙයා යන්තම් ඉල්ලලා තියෙන්නේ F2 කියන බලය ඇති වෙන හරියට තියෙන ගැඹුර කියන්නේ මෙයාගේ අරයට සමාන ගැඹුරක් නේ. එහෙනම් H වෙනට ආදේශ වෙන්නේ R. rho G ඔය තියෙන හරිය පීඩනය බලයක් කරන්න එක මම ගුණ කරනවා. එතන වර්ගඵලයෙන් පයි වතාවක් පල්ලෙහා වෘත්තයක් නේ තියෙන්නේ. පයි වතාවක් R වර්ගය කියලා ගන්න පුළුවන්. හරි නේද? එහෙනම් මේ තියෙන්නේ උඩුකුරු තෙරපුම අපි U සමාන V rho G කියලා ලිව්වා. දෙවෙනි එක අපි උඩුකුරු තෙරපුම උඩින් සහ පහළින් ඇති වෙන බල දෙකේ අන්තරය විදිහට ලිව්වා. තුන්වෙනි එක පහළින් ඇති වෙන බලය ලියාගත්තා P සමානයි FA කියන F සමානයි PA කියන ඉක්වේෂන් එකට අනුව පහළ තියෙන පීඩනය හැමතැනම එකම පීඩනය නෙමෙයි. ඔයාලට F1 ලියන්න බෑ එහෙම. මොකද එයාගේ පීඩනය තනින් තනට වෙනස් වෙනවා. හැබැයි F2 ගත්තාම එකම මට්ටමක් නිසා පීඩනය නියතයක්. ඒක නිසා ඔයාලට එතන පීඩනය ලියන්න පුළුවන් කිසි ගින්නක් නැතුව බලය ලියන්න පුළුවන්. ඒ හරිය පීඩනය වතාවක් ඒ හරියේ එයාගේ වර්ගඵලය කියලා. ඉතින් මෙතන ඔයාට පුළුවන් U කියන එක කෙනාගෙන ඉහළ මෙතනට සුළු කිරීම කරන්න ඕනේ ඈ. මෙතනට ආදේශ කරන්න. ආදේශ කරාම F2 ඍණ F1 සඳහා ප්‍රකාශනයක් එනවනේ. මේකේ F2 ගෙන ඉහළ මෙතනට ආදේශ කරන්න. එතකොට ඔයාලට කාව හොයාගන්න පුළුවන්ද? F1 හොයාගන්න පුළුවන්. U මෙතනට ආදේශ කළා F2 ආදේශ කරාම F1 එනවනේ. F2 කොහොමද දන්නවනේ? ඉතින් F2 කියන එක කෙනක් දන්නවනම් මෙතනින් F1 කියන එක කෙනත් හොයන්න පුළුවන් නම් finally F1 බෙදීම F2 කියන එක කෙනා ගන්න. සුළු කිරීම පැත්තෙන් බැරි නම් පන්තිදී අනිවාර්යෙන් අහන්න. මම හදන විදිය කියනවා ගෙදරදී අනිවාර්යෙන් මේ දේවල් try කරන් එන්න. ඊළඟට 27ත් බලමු. 27 දීලා තියෙනවා දී ඇති පද්ධතිය සලකා බලන පද්ධතිය සමතුලිතතාවයේ පවතිනම් පහද ප්‍රකාශ අතරින් ද්‍රව්‍යයන්හි ඝනත්ව අනුපිළිවෙල නිවැරදිව දෙනු ලබන්නේ කියලා අහලා තියෙනවා. එතකොට ද්‍රව දෙකේ ඝනත්ව සැසඳුවොත් එහෙම rho 3 කියන එක්කෙනාට වඩා අනිවාර්යෙන් rho 4 කියන එක්කෙනා වැඩි වෙන්න ඕනේ. මොකද ඒ ද්‍රවය පහළින්නේ තියෙන්නේ. පහළ ද්‍රවය තුල rho 2 යන්න හදන වැත්තේ පහළ. මේකේ rho 1 යන්න හදන වැත්තේ ඉහළ. එතකොට තමයි අපිට තන්තුවකින් මේ දෙන්නව ගැට ගහලා ඉහළවත් පහළවත් යන්න ඇති විදිහට රඳවන්න පුළුවන්. ඉතින් rho 4 තුළ rho 2 පහළ යන්න හදනවා කියන්නේ rho 4ටත් වඩා rho 2 ගේ ඝනත්වය මොන වගේද? වැඩි එකක්. rho 3 තුළ rho 1 ඉහළ යන්න හදනවා කියන්නේ rho 3ටත් වඩා rho 1 ගේ ඝනත්වය අඩු වගේක්. මෙන්න මේක තමයි එහෙනම් අපිට ඝනත්ව සම්බන්ධයේ විදිහට ගන්න සිද්ධ වෙන්නේ. ඊළඟට මේ දේවල් පොඩ්ඩක් තියන්න. මෙන්න මේ ගානේ උඩින් රේඛාවක් අඳගන්න එක සංවෘත වෙන්න ඕනේ. රූප ඇවුලක් තියෙනවා. ඒක දැම්ම හදන්න බෑ. පොඩ්ඩක් තියන්න ඒවා. මේවා පොඩ්ඩක් තියන්න. මෙතන 39 නම් හැදුව හැකි. නමය හදමු. 39 රූපයේ දැක්වෙන U හැඩති නලය ඝනත්වය ρ හා 2 ρ වන අමිශ්‍ර ද්‍රව දෙකක සමාන පරිමා වලින් පුරවා තිබේ. නලය නියත සිම්පල් ලේ තොරණයෙන් තිරස්ව ගමන් ගන්නා විට ද්‍රව කඳන් වල
නිදහස් මාවක එකම තිරස් මට්ටමේ පවතිනම් සිම්පල් HG අගේ වන්නේ කියලා අපෙන් අහලා තියෙනවා. බලමු. guys මෙතනදී ඔයාලට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. මේ පැත්තෙන් ඔයාලට පීඩනය ලියන්න පුළුවන්. මෙන්න මෙතන පීඩනය ලියන්න පුළුවන්. වායුගෝලීය පීඩනය පයි නම් පයි ධන h වතාවක් ඒ පැත්තේ එතකොට ඝනත්වය කියන එක අපිට ගන්න වෙන්නේ කියන්නේ ත්වරණය වෙන්නේ දකුණු පැත්තටනේ. දකුණු පැත්තට ත්වරණය වෙද්දී අර එකම ද්‍රවයක් ඝනත්වයක් තියෙන ද්‍රවයක් නම් මෙහෙම තමයි හැසිරෙන්නේ. ඒතර මේ පැත්තේ පීඩනයේ සාපේක්ෂව අඩු වගයක් කියලානේ අපිට ගන්න වෙන්නේ. එතකොට ඒ පැත්තේ අඩු පීඩනයක් ඇති වෙන්න මේ ඝනත්වය අඩු ද්‍රවය වෙන්න ඕනේ. එහෙනම් h වතාවක් ρ වතාවක් g කියලා ගන්න පුළුවන්. එහා පැත්තේ කෙළවරේ පීඩනය. ඒකට පැත්තට එද්දී ඔයා දන්නවනේ දැන් එකම මට්ටමේ පීඩන සමානයි මේක නිශ්චල ද්‍රවයක් නම්. හැබැයි මේක ත්වරණය වෙන ද්‍රවයක් නිසා දැන් පීඩනය එකතු වෙනවා. පැත්තට එද්දී පීඩනය එකතු වෙන ප්‍රමාණය මට ගන්න පුළුවන් L ρ A කියලා. එතකොට පළවෙනි කොටස තුල එද්දී කොටස් දෙකක් හරහා එනවනේ. L බෙදීම දෙක වතාවක් ρ වතාවක් A ඊට පස්සේ ඊතුරු කොටස හරහා එද්දී L බෙදීම දෙක වතාවක් 2 ρ වතාවක් A. ඔන්න මේ දෙක හරහා ආවම දැන් තියෙන්නේ මෙතන පීඩනය. ඔක සමානයි කියලා ගන්න පුළුවන්. එහෙනම් මෙතන පීඩනය ලියන්න පුළුවන් h වතාවක් 2 ρ වතාවක් g. වායුගෝලීය පීඩනය සලකනවා නම් ආපයි කියලා ගන්න. h වතාවක් 2 ρ වතාවක් g කියලා ගන්න පුළුවන්. ඇයි පැත්ත ඝනත්වය 2 ρ කියලා දීලා තියෙනවනේ. ඉතින් මේක සුළු කරද්දී පයි කෙනෙක් කෙනාට පයි කෙනෙක් කෙනා කැපෙනවා. g කැපෙන්නේ රෝට රෝ කැපෙනවා. හරි නේද? එච්චරයිනේ. ඔව්. ඊට පස්සේ මෙතන ඉතුරු වෙන්නේ hg. ධන මෙතන ඉතුරු වෙනවා L වතාවක් A බෙදීම දෙක එකපාර පුළුවන්. ඉතින් සුළු ගණන්න ධන L. මෙතන LA දෙකට දෙක කැපෙනම LA සමානයි එහා පැත්තෙන් 2hg. hg කියන එක එහා පැත්තෙන් අඩු වෙද්දී මේ පැත්තෙන් hg ඉතුරු වෙන්නේ. මෙතන එකතු වෙද්දී 3 LA බෙදීම දෙකක් වෙනවා. එතකොට ඔතන hg අගය කරද්දී g ගෙන් බෙදෙන්න ඕනේ මේ පැත්ත. ඒතර 3ක් LA බෙදීම දෙකක් g කියලා ගන්න පුළුවන්. 3ක් L බෙදීම දෙකක් g මම හිතන්නේ දෙවෙනි උත්තරේ තිබ්බේ ඒකනේ. 3ක් AL බෙදීම දෙකක් G කියලා ගන්න වෙන්නේ දෙවෙනි පිළිතුර. ඊළඟට 41 බලන්න. 41 දීලා තියෙනවා සාපේක්ෂ ඝනත්වයේ D වන ගල් කැටයක් ජලයට අතහැරි විටේ පහළට කිඳා බසින ත්වරණය වන්නේ කියලා දුෂ්ශ්‍රාවිතා බලපෑම් නොසලකා හරින්නලු. එතකොට ගල් කැටේ ඔන්න වතුරට අතහැරියාම යාමත පල්ලෙහාට තියෙනවා මෙයාගේ මොකද්ද? බර. විරුද්ධව තියෙනවා යාමත මොන තෙරපුමද? උඩුකුරු තෙරපුම. ගලක් නිසා මෙයාගේ බර කියන එක උඩුකුරු තෙරපුමට වඩා වැඩි ඇති. එතකොට ත්වරණය වෙනවා මෙයා පහළට. අන්නේ ත්වරණය තමයි අහලා තියෙන්නේ. ඉතින් දාන්න තියෙන ත්වරණය හොයන්න මෙයාට F සමානයි මේ කියන සමීකරණය. පල්ලෙහාට තියෙනවා mg විරුද්ධව තියෙනවා u සමානයි ma. මෙතන සාපේක්ෂ ඝනත්වයේ D කියලා දීලා තිබ්බා. එතකොට එයාට එයාගේ ස්කන්ධය ලියනවා මම ඝනත්වය වතාවක් පරිමාව කියලා. මම ඔක්කොම සාපේක්ෂ ඝනත්ව වලින් ආදේශ කරොත් D වතාවක් V G ඍණ u වෙනකොට විරෝජී දාදී මෙයා වතුර ඇතුළේ ඉන්න හින්දා සමස්ත පරිමාව තමයි විස්ථාපිත තරල පරිමාවටත් අපි දාන්නේ. සම්පූර්ණ වතුර ඇතුළේනේ මෙයා ගමන් කරන්නේ. එතකොට V ρ වෙනකොට දාන්නේ 1 ජලය නම් මෙයා D කියලා ගත්තේ සාපේක්ෂ ඝනත්වය. එහෙනම් ජලයේ සාපේක්ෂ ඝනත්වය 1යි. G සමාන ස්කන්ධ වෙනකොට නැවත D වතාවක් V ආදේශ වෙනවා A කියලා එනවා. ඊට පස්සේ ත්වරණය නැහන්නේ A සමානයි කියලා ගන්න පුළුවන්. එතන V කැපෙනවා D වතාවක් G ඍණ G බෙදීම D කියලා ගන්න පුළුවන්. ඕක එතකොට යාලා බලාපොරොත්තු වෙලා තියෙන්නේ G එළියට ගන්න එකනේ. G එළියට ගත්තාම D ඍණ 1 බෙදීම D. එහෙම දීලා තියෙනවද? නැහැ. D ඍණ 1 බෙදීම
D කියන එකේ දෙන්නම වෙන වෙනම D කින් බෙදුවොත් මෙතන 1 වෙනවා. මෙතන 1 බෙදීම D වෙනවා. එහෙනම් ජීවතාවක් 1 රින් 1 යට D බලන්න. ජීවතාවක් 1 රින් 1 යට D උත්තරේ කියවෙන එකද? තුන්වෙනි එක තමයි ඔයාලට ගන්න සිද්ධ වෙන්නේ. ඔය විදිහට මොඩල් ප්‍රශ්න ටික ඉවර වෙනවා. ඊට පස්සේ ලිටල් එස් වල හරි ලස්සන ගානක් තියෙනවා. මෙන්න මේ 6 වෙනි ගාන එහෙම අපිට හදන්න පුළුවන්. ඒකේ මම අයිඩියා එකක් දෙන්නම් පොඩි මෙහෙම. try කරනවා නම් try කරන්න අයිඩියා එක. දැන් බලන්න මේකේ වතුර ඇතුලේ පහළට සම්බන්ධ වෙලා තියෙන view එකක් නේ දීලා තියෙන්නේ. ඒකට කිසිසේත් මෙයාට u සමානයි කවුරු කියලා භාවිතා කරන්න බැයිද? විරෝජි කියලා භාවිතා කරන්න බෑ. මොකද මං කිව්වා පහළ තෙත් වෙලා තියෙනවා නම් විතරයි අපිට u සමානයි විරෝජි ඇප්ලයි කරන්න පුළුවන්. මේ ගානට කිසිසේත් මාට මේක ඇප්ලයි කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. එතකොට මේ වගේ ගානක් හදද්දී මෙයාගේ බර කියන එක පහළට තියෙනවා. මෙන්න මේ ස්ථාන වලින් පීඩනය වෙන වෙනම බලයක් විදියටවා සලකන්න ඕනේ. මෙහෙන් පැත්තින් එවනම් කැපිලා යනවනේ. මෙතනින් උඩට තියෙන පීඩන බලය පැත්තේ වනම් කැපිලා යනවනේ. ඔන්න ඔය ටික තමයි එහෙනම් වා සලකන්නේ. උඩින් පහළට තියෙන ටිකයි මෙන්න මේ වටෙන් උඩට තියෙන ටිකයි සහ මෙයාගේ බර. එහෙනම් පතුල මත ඇති වෙන බලය කියන්නේ බරෙන් අඩු කරන්න ඕනේ. බරට මෙන්න මේ උඩින් ඇති වෙන බලය එකතු කරලා ඒකෙන් කවුරු අඩු කරන්න ඕනේද? මෙන්න මේ උඩට තියෙන බලය අඩු කරන්න ඕනේ. try එකක් දාන්න අපි පන්තිය හදනවා. ওই විදිහට වට හිතන්න පුළුවන් නම් perfect උත්තරයක් දීලා තිනවා මේකේ. try එකක් දාන්න අපි පන්තියේදී කතා කරමු. මට එක එසේ ගානක් කතා කරලා මේක ඉවර කරන්න ඕනේ. past papers ටිකත් අපි කතා කරන එක වෙනම session එකක් මම ගන්නවා. අපි එක එසේ ගානක් කතා කරලා ඉමු. past paper essay. එක සෙෂන් එකක් කරනවා මේ සතියට ගොඩක් වෙලාට හෙට වෙයි. ඒක පාස් පේපර් MCQ ටික ඔක්කොම වගේ කතා කරලා ඉවර කරනවා. ඊගෙනවාට දැන්ට කරන්න පුළුවන් ලිමිට් එක. මේකේ 6 වෙනි ගානට එන 22 වෙනි පිටුවේ හිස් බෝට්ටුවක් එහි පරිමාවෙන් 10%ක් දියට සිටිනසේ ගිලී පාවෙන අතර හෙට කිලෝග්‍රෑම් 1200ක බරක් පැටවූ විට දියේ ගිලී ඇති මුළු පරිමාව 70%ක් දක්වා වැඩි වේ. එතකොට ඔන්න බෝට්ටුව තමන්ගේ ස්කන්ධය නිසා ගිල්ලා තියෙන්නේ 100ට කීයද? 110යි ගිලිලා තියෙන්නේ. අමතරව තව කිලෝග්‍රෑම් 1200ක ස්කන්ධයක් දැම්මහම 110 ඉඳන් 170 දක්වා ගිලෙන ප්‍රමාණය වැඩි වෙලා කියන්නේ 1200 නිසා ගිලිලා තියෙන්නේ 160ක්. අපෙන් අහලා තියෙනවා හිස් බෝට්ටුවේ ස්කන්ධය. ඉතින් 160ක් ගිලෙනවා කිලෝග්‍රෑම් 1200ක් වෙනුවෙන්. එහෙනම් 110ක් ගිලෙන්නේ 66න් බෙදුවාමනේ 10 එන්නේ. එහෙනම් 1206න් බෙදුනහම x කියන එක්කෙනා කීයයි කියලා ගන්න පුළුවන්ද? 200යි කියලා ගන්න පුළුවන්. එහෙනම් 160ක් ගිලෙන කිලෝග්‍රෑම් 1200කට නම් කලින් 110ක් ගිලිලා තිබ්බේ කිලෝග්‍රෑම් කීයක් වෙනුවෙන්ද? 200ක් වෙනුවෙන්. පළවෙනි පාරි හිස් බෝට්ටුව කිලෝග්‍රෑම් 200යි. ඊළඟට දෙක 1200 කිලෝග්‍රෑම් බරක් පටවන ලද බෝට්ටුවේ කාන්දු වීමක් හට ගැනීම නිසා ඒ තුළට විනාඩියකට කිලෝග්‍රෑම් 100ක නියත ශීඝ්‍රතාවයකින් ජලය ඇතුල් වීමට පටන් ගත්තේ නම් කිඳා බැසීමට පෙර ඒක උපම කාලයක් පාවේද? ඒතකොට දැනට බෝට්ටුව 170ක් ගිලිලානේ. 170ක් ගිල්ලා තියෙන කිලෝග්‍රෑම් එතකොට ඔක්කොම 1400කට. ඒ බෝට්ටුව 1200යි මේ බෝට්ටුව 200යි බාරය 1200යි ඔක්කොම එතකොට 170ක් ගිල්ලා තිබ්බ 1400කට. තව ගිලෙන්න තියෙනවා 100ට කීයක්ද? 130ක් ගිලෙන්න තියෙනවා. එහෙනම් මේ 130 ගිලෙන්නේ කිලෝග්‍රෑම් 600කට. එහෙම නේද? බලන්න මේ අනුපාත කලින් 110ක් ගිලුණු කිලෝග්‍රෑම් 200කටනේ. එහෙනම් 130ක් ගිලෙන්නේ 200 වගේ තුන් ගුණයකට. ඒ කියන්නේ කිලෝග්‍රෑම් කීයකටද? 600කට. විනාඩියකට කිලෝග්‍රෑම් කීය ගානේ වතුර එනවද? 100 ගානේ. ඉතින් විනාඩි කීයක් යනවද ගයිස්? විනාඩි 6ක් යනවා. කිලෝග්‍රෑම් 600ක් හැබැයි බෝට්ටුව සම්පූර්ණයෙන් ගිලෙන්න. එහෙනම් ගිලෙන්න විනාඩි 6ක් යනවා. තුන ඒ ගිලෙන බෝට්ටුව ජල මට්ටම දක්වා එසවීමට අවශ්‍ය අවම බලය කුමක්ද කියලා අහලා තියෙනවා. ඔන්න දැන් බෝට්ටුව දියේ ගිලිලා තියෙන්නේ. එයා දැන් තනිකර ඉන්නේ මොනව ඇතුලේද? වතුර ඇතුලේ. අපි අර කලින් ගානකත් කතා කරා වතුර ඇතුලට බෝට්ටුව ගියාම වතුර විස්ථාපනය කරන්නේ බෝට්ටුව හදලා තියෙන මැටීරියල් එකේ අර ඝනකම නිසා විතරනේ. බෝට්ටුව ඇතුලේ දැන් හිස් පරිමාවටත් වතුර පිරීලා තියෙන. එහෙනම් බෝට්ටුව හදලා තියෙන ලෑලි වල ඝනකම නිසා විතරයි වතුර විස්ථාපනය වීමක් සිද්ධ වෙන්නේ. එතකොට බෝට්ටුවේ ඝනත්වය 2500යි කියලා කියනවා ලෑලි වල. ඒක නිසා මෙයාගේ බර වැඩි. ගිලෙන ගමන් තමයි ඉන්නේ. පහළට බර තියෙනවා. උඩට පොඩි උඩුකුරු තෙරපමක් තියෙනවා අර ලෑලි වලින් වතුර පොඩ්ඩක් අර විස්ථාපනය කරන නිසා. අපෙන් අහලා තියෙන බෝට්ටුව මතු පිටට ගන්න යදන්න ඕනේ අවම බලය කොච්චරද කියලා.
එතනදී ඉතින් කරන්න තියෙන්නේ F ධන U කියන එක්කෙනා mg ට සමාන කරන්න. F ධන U කියන එක්කෙනා සමාන කරනවා mg ට. F තමයි අහලා තියෙන්නේ. U කියන්නේ එතකොට v rho g. v කියන්නේ එතකොට ලෑලි වල පරිමාවනේ. guys ඔයා දන්නවා ඝනත්වයේ සමාන ස්කන්ධයේ බෙදීම පරිමාව නම් පරිමාව කියන්නේ ස්කන්ධයේ බෙදීම ඝනත්වය. ලෑලි වල ස්කන්ධය අපි දන්නවා 200යි කියලා. ඒ කියන්නේ බෝට්ටු ස්කන්ධය අපි කලින් හොයාගත්තානේ. ලෑලි වල ඝනත්වය අපි දන්නවා 2500යි කියලා. එහෙනම් ඔය තියෙන්නේ ලෑලි වල පරිමාව. හරි නේද? ලෑලි වල ඝනත්වය 2500යි නම් ලෑලි වල ස්කන්ධය 200යි නම් ලෑලි වල පරිමාව ගන්න පුළුවන් 200 2500න් බෙදලා. මේවා ගිල්ල තියෙන වතුරේනේ. එහෙනම් v rho g දාදි rho 1000යි g 10යි සමාන කරනවා mg කියන්නේ ඉතින් බෝට්ටුව කිලෝග්‍රෑම් 200යි කියන්නේ බර කීයද? 2000යි කියලා ගන්න පුළුවන්. හරිනේ. එහෙනම් f ධන u සමාන mg දැම්මා. u කියන්නේ v rho g. එතන v කියලා අපි ආදේශ කරන්නේ v කියලා ආදේශ කරන්නේ බෝට්ටුව හදලා තියෙන ලෑලි වල පරිමාව. ඊළඟට ඔතනින් වාට f හොයන්න පුළුවන්. මම හිතන්නේ කීයක්ද? 800ක් දාන්න දෙන්න මට මතක නැහැ. ඕකේ සුළු කරලා ගන්න. ඊළඟට 4 අලුත් හදියා කරන ලද බෝට්ටුව වෙනත් කිලෝග්‍රෑම් 1200ක භාරයක් පටවාගෙන යාත්‍රා කරන අතරේදී හදිසියෙම කුඩා වායු බුබුලු තියෙන අවකාශයකට ඔන්න මේක එන්ටර් වුණා කියලා දීලා තියෙනවා. හරි. එතකොට ඊට පස්සේ වායු බුබුලක පරිමාවය සාමාන්‍යකයේ ඝන මිලිමීටර 1යිලු. වායු බුබුලු සාන්ද්‍රණය මෙන්න මෙච්චරයිලු. ඝන මීටරයක වායු බුබුලු මෙච්චරක් තියෙනවලු. ජලයේ සපල ඝනත්වය ගණනය කරන්නලු. වාතී ස්කන්ධය නොසලකා හරින්නලු. එනයින් බෝට්ටුව ගිලී යන බව පෙන්වන්නලු. ඉතින් ගාන හදද්දී ජලයේ සපල ඝනත්වය මුලින් අහලා තියෙනවානේ. සපල ඝනත්වයේ D සපල නම් ඒක මට ගන්න පුළුවන් මුළු ස්කන්ධයේ බෙදීම මුළු පරිමාව කියලා. මම මෙතනදී සලකනවා ජලයේ ඝන මීටර 1ක කුට්ටියක්. මම ජලයේ ඝන මීටර 1ක කුට්ටියක් තමයි වැඩේට සලකන්නේ. එතන මුළු ස්කන්ධය ගත්තී ඕක ඇතුලේ තියෙනනේ වායු බුබුලුයි ජලයයි. වායු බුබුලු ස්කන්ධය කීයද? 0යි. ජලයේ ස්කන්ධය වෙනකොට මම දානවා ජලයේ ඝනත්වය වතාවක් ජලයේ පරිමාව. ජලයේ ඝනත්වය කීයද? 1000යි. ජලයේ පරිමාව ගද්දී දැන් මේ ඝන මීටර 1ක කුට්ටියක් නේ ගත්තේ. 1යි. හැබැයි 1ක කුට්ටියේ වායු බුබුලු තියෙනවා ඝන මිලිමීටර 1ඒව මෙන්න මෙච්චර ප්‍රමාණයක්. එහෙනම් ජලයේ තියෙන ඒ ටික කරුණාම ඉතුරු ටිකේ නේද? එහෙනම් එකෙන් මම අඩු කරනවා වායු බුබුලු වල පරිමාව. ඝන මිලිමීටර 1යි කියන්නේ ඒක ඝන මීටර කරන්න 10 ඍණ 9න් ගුණ කරන්න ඕනේ. හරිනේ. ඔව්. ඊට පස්සේ ඒක නැවත ගුණ වෙනවා වායු බුබුලු කීයක් තියෙනවද? 3.5 වැඩි කිරීම 10/8ක ප්‍රමාණයක් තියෙනවා. ඊට පස්සේ මුළු පරිමාව විදිහට මම ගත්තේ ඝන මීටර 1ක කුට්ටියක් නේ. එහෙනම් මම එකෙන් තමයි මේක බෙදන්නේ. ඔක සුළු කරද්දී මෙතන ධන 8ට ඍණ 9 එකපුනහම ඍණ 1යි. 3.5 තව 10කින් බෙදුනහම 0.35යි. එකෙන් 0.35 අඩු කරාම 0.65යි. ඒක 10න් ගුණ කරාම 650යි කියලා එනවා ඝනත්වය. මේක තමයි අපිට සපල ඝනත්වයේ විදිහට එන්නේ. එන වායු බුබුලු එකතු වුනහම ජලයට 1000 ඉඳන් ජලයේ ඝනත්වය 650ක් වෙනකන් අඩු වෙලා තියෙනවා. ඉතින් අපිට හැමෙන් පෙන්වන්න තියෙනවා මේ වතුරේ බෝට්ටුව ගිලෙන බව. කොහොමද බෝට්ටුව ගිලෙනවා කියලා පෙන්වන්නේ? 650ක් වන ජලයේ මුලින්ම මෙහෙම කරන්න. බෝට්ටුවේ පරිමාව හොයමු. ඔයාලට මතකද බෝට්ටුවේ බර කලින් එයාගේ උඩුකුල තෙරපමකින් බැලන්ස් වෙලා තිබ්බනේ. සාමාන්‍ය ජලයේදී බෝට්ටුවේ බර උනේ කීයක්ද? 2000. උඩුකුල තෙරපම ගාදී බෝට්ටුවේ පරිමාව v නා. ජලය ඝනත්වයේ 1000ක් නම් කතාවක් 10යි කියලා ගන්න පුළුවන්. හරිනේ. v rho g බෝට්ටුවේ පරිමාව දෙකක් නෙන්න ඕනේ මට කොතනද වැරදුනේ. u සමානයි mg කියලා ගන්න වෙන්නේ. u වෙනකොට v rho g දැම්මා 1000 වතාවක් 10 mg කියන එක කෙනා ගද්දී ස්කන්ධයේ කිලෝග්‍රෑම් 200යි කියන්නේ බර 2000යි කියලා ගන්න පුළුවන්. හරි. මෙතන පරිමාව කියන එක නා එතකොට v සමානයි 0.2යි කියලා එනවා.
හරිනේ. මට වැරදුනා වගේ පොඩ්ඩක් හිතෙන එක බලන්න ඔයාලා. ඝන මීටර් 0.2 හරි 2.2ද කියලා මට මතක නැත්තේ. mg සමාන v රෝ ජහරණ ස්කන්ධය 200යි නම් බර 2000යි. u සමාන v රෝ g දැම්මාම v රෝ ජලය ඝනත්වය 1000 වතාවක් g. එතන මට පරිමාව වෙනවා 0.2 ඝන මීටර කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්න තිබේ 9 බෝට්ටුව ගිලී යන බව පෙන්වන්නලු. දැන් ඔය 0.2 පරිමාවක් තියෙන බෝට්ටුව සම්පූර්ණයෙන් අර 650ක් තියෙන ජලයේ ගිරුණාම අපි බලමු කොච්චර උඩුකඩ තිරපමක් ඇති කරගන්න පුළුවන්ද කියලා. u සමානයි v රෝ g පරිමාව 0.2යි ඝනත්වය 650යි g 10යි. ඔතනින් මට එනවා 1300යි නිව්ටන් කියලා. ඉතින් ওই 650ක ජලයේ 0.2ක පරිමාවම සම්පූර්ණයෙන් ගිරුණත් ඇති වෙන්නේ නිව්ටන් 1300යි. හැබැයි බෝට්ටු ස්කන්ධය 200යි. බෝට්ටුවට දාලා තියෙන බර 1200යි නිසා එයාගේ බරම තියෙනවා 1400ක්. ඉතින් 1400ක් කොහොමත් මෙයාට එතකොට දරා ගන්න වෙන්නේ නැහැ. එහෙනම් මට කියන්න පුළුවන් බෝට්ටුව ගිලී යනවා කියලා. ඊට පස්සේ ඕක ඇසුරෙන් ඉහත සංසිද්ධිය යොදා ගැනීම පාසන ක්‍රියාවේ භයානකම් පැහැදිලි කරන්න උස් දියැලක් පාමුල ගැඹුරු ජල තටාකයක් සෑදී ඇත. අය දියැල පාමුල අසල පිහිනා යාම ආරම්භයි. ඉතින් දියැල පාමුල කිව්වහම මොන බුබුලු වැඩිද? ජල බුබුලු වැඩි. ජල බුබුලු වැඩි කියන්නේ ජලයේ සපල ඝනත්වය 1000ට වඩා අඩු වගේක්. එතකොට පීනන්න අමාරු වෙනවා. සාමාන්‍යයෙන් අපි පීනන්නේ අපිව පාවෙන වතුරනේ. අපේ සපල ඝනත්වය ජල ඝනත්වයට වඩා අඩුයි. 965ක් විතරනේ. ඒකට සාමාන්‍යයෙන් පීනන්නේ අපිව පාවෙන වතුරේ. හැබැයි මේ වගේ අපිව ගිලෙන වතුරකට බැස්සම අපිට පීනන්න දෙන්න වෙන weight එක වැඩි වගේක් වෙනවා. ගිලී යාමේ සම්භාවිතාවය වැඩි. පීනන එක නතර කරොත් බුක් ගාලා ගිලෙනවා. අපිට මහන්සි සෑහෙන්න. ඒක නිසා මේක භයානක වැඩක්. high risky. ඒක නිසා ඒක හොඳ නෑ කියලා තමයි අපිට කියන්න වෙන්නේ. භයානක පැහැදිලි කරන්න නිකන් ලියන්න තියෙන්නේ. ඔතනින් එතකොට අපිට කතා කරන්න තියෙන ප්‍රශ්න ටික අහවර වෙනවා අද දවසට. හෙට එතකොට මම මේකේ පාස් PPMC ටිකත් ඩිස්කස් කරලා දානවා බලන්න අවශ්‍ය වෙන සියල්ල.